GTP තියෙන. ඒකට දාලා උට කිව්වා මේ දැන් මේක මතක තියාගන්න ලේසි වෙන විදිහට කතාවක් හදලා කියන්න කියලා. ඌ දාපු එක මේ සෙට් නෑ ඒක මම ඒකට කියන්නම් ඒ කියන්නේ අදමු කතාව. ඊට වඩා හොඳයි අපි හදන කතාව මොන කතාවද කියන්නේ. ඉංග්‍රීසි මීඩියම් ටියුට් එකේ මුලින් ඔයිලි කියලා දාලාලු. ඒක උන් පුච්ච ගන්නවා ඇති අත. මෙන්න එහෙමයි ඒක තියෙන්නේ. එක කාලෙක ක්‍රියේටිව් කරනවා ඒක. එක කාලෙක දුර ඈත ඊළඟ වචනේ. හරි ක්‍රියේටිව් කරන්නේ කරන එක. තව තීරවන්නේ මොනවද? එක කාලෙක දුර ඈත විකාර රසායනාගාරයක කෙසෙල් ගෙඩියක් ගඩොලක් බවට පත් කළ හැකි බලවත් නයිට්‍රික් අම්ල බෝතලයක් තිබුණා. මම ඒකනේ මෙහෙමයි අර මේ ඉංග්‍රීසි වලින් මේක යද්දි ඇත්තටම හොඳයි මේක. ට්‍රාන්ස්ලේට් කරාම ෆුල්ම ගොන් වෙනවා. අර ඉංග්‍රීසි එක ටිකක් හරි ෂේප්. ඉංග්‍රීසි යෙදුම් එහෙමම Google Translate වලින් ඔය ගාන. රසායනාගාර සේවකයන් සෑම විටම ඒ වටා ඉතා පරිස්සම් විය. මන් දෙක් වැරදි පියවරක් හාස්‍යජනක ව්‍යසනයකට දුර දිය හැකි බව ඔවුන් දන්නා බැවිනි. දිනක් රසායනාගාර සේවකයෙක් රසායන ද්‍රව්‍ය මිශ්‍ර කර අත්දැක බැලීම වල නිරතව සිටින විට නයිට්‍රික් අම්ලයට අමුතු දෙයක් සිදු වන බව ඔවුන් දුටුවා. මේ වන්දනේ. එය සොලවා ඇති සෝඩා ටින් එකක් මෙන් බුබුලු නැගීමට ආරම්භ විය. එය ඔක්සිජන් හා නයිට්‍රජන් ඩයොක්සයිඩ් නිපදවන බවත් ඒ පාලනය නොකළහොත් බරපතල කරදර ඇති විය හැකි බවත් ඔවුන්ට වැටහුණා. එබැවින් දක්ෂතාවයෙන් ඔවුන් නයිට්‍රික් අම්ලය දුඹුරු වීදුරු බෝතලයකට දැමීමට තීරණය කළහ. ඔවුන් කළහ කියලා දෙන්නේ වැරදිද? ඒක හරියට නයිට්‍රික් අම්ලයට අවු කණ්ණාඩි දානවා වගේ වැඩක්. අන්න ඒක හොඳයි ඈ. දුඹුරු පාට බෝතල ගබඩා කරන එක ඉරේලියෙන් ආරක්ෂා වෙන්න කරන්නේ ඒක හරියට නයිට්‍රික් අම්ලයේ සන්ග්ලාසස් දාලා වගේ කියන එක මරුව ඒක. යන්න ඒක හොඳ එකක් එතනදී. ඒකට කිසිදු ආලෝකයක් නොපෙනේ. එබැවින් එය කිසිදු විහිළු ව්‍යාපාරයක් ආරම්භ නොකරන ෆනි බිස්නස් කියන එක අමුයෙන් මරන් තියෙන විහිළු ව්‍යාපාරයක්. දැන් දුඹුරු පැහැති බෝතලයේ දුටු විට ඔවුන් සියල්ලෝම හොඳයි නයිට්‍රික් අම්ලය ඔබ රසායනාගාරයේ ඇති ආරක්ෂිතම විලාසිතාවන්ගෙන් යුක්ත අම්ලය කියලා කියනවලු. ඊට පස්සේ මොනවද හොඳ තව කොම් කරාරියට වැඩක් නැහැ. නයිට්‍රික් අම්ලය නැවතත් සිනාසෙමින් ඒ වගේ වැඩක් නැහැ. මම කව ඒ හරි ගැලපෙන්නේ නැහැ.